ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පරිසර අමාත්‍ය එවැගේම ජාතික ජනබලවේගයේ කෑගල්ලු දිස්ත්‍රික් නායක කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වෛද්‍ය ධම්මික පටබැඳි සහෝදරයා හට බොහොම ස්තුතියි මේ අවස්ථාවට වැඩම අවදාළ ජාතික භික්ෂු පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් සභාපති හෙම්මාතකම අම්බරේගොඩ විහාරස්ථානයේ විහාරාධිපති හෙම්මාතකම ශ්‍රී සමග්ගෝදය පිරිවෙනේ හිටු පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය හපුවිට නාරද හාමුදුරන්ගෙන් ඒ වගේම ජාතික භික්ෂු පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වැලිමන්න පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති උස්සාපිටිය සුධර්මාලංකාර මූලික පිරිවෙනේ පිරිවෙනාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය කීරපනි සෝමාලෝක හිමියන්ගෙන් ඒ වගේම මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුරකරණතුල මැතිතුමා නීතිඥ අකලංක ඔක්කත් මැතිතුමා ඒ වගේම මේ අවසරට සම්බන්ධ වෙලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මැතිතුමා ඒ වගේම ජාතික විද්වත් සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික් විධායක සභික රොෂාන් සෙනවිරත්න මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රාජ්‍ය සභා සභාපතිවරුන් ප්‍රාසභා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන අධිකාරියන් ඒ වගේම මේ අවසරට සම්බන්ධ වෙලා ඉන්න විදුහල්පතිවරුන් ගුරුවරුන් දෙමාපියන් ශිෂ්‍යාවන් ඇතුළු ඔබ සියලු දෙනාගෙන් අවසරයි මම ගොඩාක් වෙලා ගන්න යන්නේ නැහැ රැබෝ වෙලා තියෙන නිසා මූලික කරුණු ටිකක් ඉදිරිපත් කරන් තමයි අදහස දැන් මීට කලින් කතා කරපු දේශකයෝ සියලු දෙනාගෙන්ම කියුනේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙච්ච විවේචන වලට පිළිතුරු තමයි සැපයුවේ මම පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවේචනය ඉදිරිපත් කරපු අයගේ ස්වභාවය ගැන අපි දැක්කා මේ අපේ රටේ විපක්ෂය තමයි මේ සම්බන්ධයෙන් ප්‍රධාන විවේචන ඉදිරිපත් කරේ අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරන්න ගිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මීට කලින් අපේ රට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ආවේ ඒගොල්ලෝ අද විපක්ෂයේ ඉන්න අය ඒගොල්ලෝ ගෙන ආපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපේ අනුරකමතුරු ඇමතුමා පැහැදිලි කළා ඒවැයි තිබිච්ච හරය මොකක්ද ඒවැයි තිබිච්ච ප්‍රධාන හරය තමයි අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරන එක අධ්‍යාපනයේ විකුණන එක ඒ වගේම අධ්‍යාපනයේ යටිතල පහසුකම් සංවර්ධනය නොකර කරන මතු පිට වෙනස්කම් ඒවට විරෝධය හැදිලා සාධාරණ විරෝධයක් හැදිලා ඒව ආපස්සට ඇද ගන්න සිද්ධ වුණා. දැන් මේ කණ්ඩායම අපි ඉදිරිපත් කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ඉදිරිපත් කරන මොන වගේ විශේෂණයක්ද? එකක් තමයි අසභිකරණය. අසභිකරණය කියලා ඉදිරිපත් කරන්නේ පොතේ පාට නේද? පොතේ පාට නිසා අසභිකරණය. එහෙම නැත්නම් අධ්‍යාපන විෂයමාලාවට ලිංගික අධ්‍යාපනයේ දාන නිසා අසභිකරණය. එහෙම නැත්නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ LGBT වගේ විෂයක් තිබුණොත් අසභිකරණය. ඒතර ඒවා උගන්වන්න හොඳ නැහැ. ඒතර අපේ රටේ ඒවා උගන්වන්න හොඳ නැහැ. අපි දන්නවා හැබැයි ලෝකේ අනිත් බොහෝ රටවල ඒවා ඒ ළමුන්ට උගන්වනවා. අපේ ලෝකයේ තියෙන දැනුම ලෝකෙ ඉදිරියට යනවා. ඒ ඉදිරියට යනකොට එකතු වෙන අලුත් දැනුමත් එක්ක ඒ රටවල ළමා පරපුර එකත් එක්ක අරගෙන යනවා. ඒක තමයි ලෝකයේ අධ්‍යාපනය දෙන්නේ. හැබැයි අපේ රටේ ළමුන්ට ඒ ලෝකයේ දෙන අධ්‍යාපනයට සමාන අධ්‍යාපනයක් දුන්නොත් පාට දාන්න බෑ. දේ දුන්නේ වර්ණ ටික දාන්න බෑ. ඒක අසභිකරණයක් වෙනවා. ඒතර අපි අහනවා මෙවැනි ප්‍රතිපත්ති ලංකාවේ හැර කොහෙද තියෙන්න පුළුවන්? තියෙන්න පුළුවන් තලේබාන්වරු වගේ මූලධර්මවාදීන් පාලනය කරන රටක පුළුවන් වෙනි. ඒ විපක්ෂ යෝජනා කරන විදිහේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගිහින්. හැබැයි ලෝකේ දියුණු කිසිදු රටක එවැනි යෝජනා ගේන්න බෑව පිළිගන්නේ නැහැ. එනිසා දැන් මෙන්න මෙවැනි
අපේ රටේ අපේ අරමුණ වෙන්නේ අපේ දරුවන් අපේ පසු පරම්පරාවන් අපට වඩා දක්ෂ අපට වඩා ඉදිරිගාමී අපට වඩා දැනුවත් පිරිසක් කරන එක. හැබැයි දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ඉදිරිපත් වෙච්ච විවේචනය කරන කණ්ඩායම ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ මොකක්ද? ඒ අලුත් දැනුම අලුත් මඟ පෙන්වීම අලුත් ක්‍රමවේදයන් එපා. ඒක තමයි ඒගොල්ලෝ ඉදිරිපත් ඊළඟට ඒගොල්ලෝ හිතන්නේ දැන් මොකක් හරි එක විෂයක් විතරයි තියෙන්නේ. ඒ විෂය ඇතුලේ ලිංගික අධ්‍යාපනය තියුණොත් ඒකෙන් සංස්කෘතිය විනාශ වෙනවා. නේද? අපි විද්‍යාව ඇතුලේ ලිංගික අධ්‍යාපනය තිබුණොත් ඒකේ සංස්කෘතිය විනාශ වෙනවා. නෑ අපේ විෂය මාලාවන් ඇතුලේ විද්‍යාව එකක්. මොකද සෞඛ්‍ය සම්බන්ධයෙන් විෂයක් තියෙනවා නම් ඒක එකක්. ඒ වගේම මේක ඇතුලේ ඉතිහාසය තියෙනවා. සංස්කෘතිය තියෙනවා. ආගම් ගැන විෂය මාලාවන් තියෙනවා. ඉතින් ඒව ඇතුලේ ඒවා ගෙඩු නැගෙනවා. හැබැයි මොකක් හරි විෂයක් ඇතුලේ වරදිලාවත් ලිංගික අධ්‍යාපනය තුනොත් අන්න සංස්කෘතික ප්‍රශ්නයක්. ඒ නිසා මේ විවේචන ඉදිරිපත් කරන කණ්ඩායම් කියලා කියන්නේ ඊටාම පසුගාමී එවැනි අය ලෝකේ ඉන්නවා වෙනත් රටවල අපි දැකලා තියෙන තාලිබාන් වරු වගේ හිතන පතන පිරිසකට විතරයි එවැනි තර්ක අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අපි දැක්කා ඒ කණ්ඩායම් එනවා රූපවාහිනී විවාදවලට. විවාදයට ඇවිල්ලා ඒගොල්ලෝ ඉදිරිපත් කරපු තර්ක සාධාරණීකරණය කරන්න යනවා. හැබැයි ඒගොල්ලෝ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදාarලා නැහැ. කියවලා නැහැ. ඒ මොඩියුල පොතක් බලලා නැහැ. හැබැයි මේවා එපා කියලා විවේචනය කළා. ඒක නිසා අපිට සිදු වෙලා තියෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ 6 වසරේ ළමුන්ට ක්‍රියාත්මක නොකර කල් දාන්න. අපි කියන්නේ මේක මහා අපරාධයක්. මේක මහා අපරාධයක්. හරිනම් ඒ විපක්ෂයේ කණ්ඩායම් ඒ 6 වසර ළමුන්ගෙන් සමාව ගන්න ඕන. ඔවුන්ට අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට යන්න තිබිච්ච අවස්ථාව අහිමි කරා ඊටාම පටු මූලධර්මවාදී තර්ක ඉදිරිපත් කරලා ඒ දරුවෝ අතරේ ඒ දෙමාපියෝ අතරේ ඒ සමාජය අතරේ සැක සංකා හදපු එක ගැන ඊළඟට එහෙම කියලා මේක නැවත්තලා දැන් මොකද කියන්නේ? දැන් ඒ කටින්ම කියනවා මේක වහාම ක්‍රියාත්මක කරන්න. මේක වහාම ක්‍රියාත්මක කරන්න. එතකොට දැන් කොහොමද? ඒක ඔබට තේරෙනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවේචනය කරන අයගේ ස්වභාවය. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒ විවේචන අපි ගත යුත්තේ කොයිතාක් දුරට කඩද කියන එක තේරුම් ගන්න ඒක හොඳ උදාහරණයක්. ඒ නිසා මේ කණ්ඩායමට ස්ථාවරයක් නැහැ. කිසිදු ස්ථාවරයක් නැහැ. ඒ වගේම තමයි ඊයේ කිව්වා මේක නවත්තන්න කියලා අද කියනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. කිසිදු ප්‍රතිපත්තියක් නැහැ. එහෙම කණ්ඩායමක් තමයි අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුතුද නැද්ද කියලා තීරණය කරන්න උත්සාහ කරන්නේ. ඒක තමයි අපි සලකා බලන්න ඕන කරුණ. මේ කණ්ඩායම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විතරක් නෙවෙයි. අනෙක් කරුණු සම්බන්ධයෙන් මේ වගේ ස්ථාවරයක තමයි හිටියේ. අපි දැක්ක වතුකම් කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් දෛනික වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එක කාලෙක ඒගොල්ලෝ හිටියේ වතුකම් කරුවන්ගේ වැටුප රුපියල් 1000ක් කරන්න ඕන කියන අරගලේ. ඒ දවස්වල ඒගොල්ලෝ කතා කරේ වතු කම්කරුවෝ වතු හිමියෝ බවට පත් කරන්න. හැබැයි දැන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවෙන් අපි වතු කම්කරුවන්ගේ වැටුප 2026 අයවැයෙන් අපි ඉහළ දැම්ම රුපියල් 1750කට ඒකට විරුද්ධව. ස්ථාවරයක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ.
එකට විරුද්ධ වුණා. අන්තිමට ඒ වතුකම්කරු ජනතාව ඒ නායකයන්ගේ පම්බයෝ පුප්චන තැනට ආවා. නිසා එහෙම කණ්ඩායමක් තමයි අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපේ දූ දරුවන්ට මේ අනාගතේ බාර ගන්න ඉන්න අනාගත පරපුරට සුදුසු නැද්ද කියලා මත හදන්නේ. නිසා අපි ඔබෙන් ඉල්ලන්නේ මේ මත කොයිතරම් දුරට ගත යුතුද නැද්ද කියලා තීරණය කරන්න. ඒ වගේම තමයි මේ කණ්ඩායම. ඔවුන් බලේ ඉන්නකොට ඔවුන්ට බැරි වුණා පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු කල්තිය ඉදිරිපත් කළා තියෙද්දි ඒ සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ වාර්තා තියෙද්දි ඔවුන්ට බැරි වුණා පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න. ඒගොල්ලෝ රට පාලනය කරන වෙලාව. දැන් අපි ඒ පාස්කු ප්‍රහාරයට එරෙහිව විමර්ශන කළා. ඒ සම්බන්ධයෙන් ඒ විමර්ශන මත පදනම් වෙලා නඩු අහන්න උත්සාහ කරද්දී අධිකරණ ක්‍රියාමාර්ග වලට යන්න උත්සාහ කරද්දී ඒ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කරන්න උත්සාහ කරද්දී ඔවුන් මොකද කරන්නේ? ඔවුන් මේ පාස්කු ප්‍රහාරකයාගේ පැත්තේ ඉඳලා ඒ අධිකරණ ක්‍රියාමාර්ග ආපස්සට හරවන්න කටයුතු කරනවා. ඒ ඝාතකයන්ගේ පැත්ත නියෝජනය කරමින් ඒක වළක්වන්න හදනවා. එහෙම පිරිසක් තමයි මේ 6 වසරේ ළමුන්ට ලැබිය යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබා නොදීමට අවශ්‍ය කරන තත්ත්වයන් අපේ රටේ හැදුවේ. ඒක තමයි අපි තේරුම් ගන්න ඕන. ඒ වගේම තමයි මේ කණ්ඩායම තමයි අපි මේ රට පාලනය කරන්න කලින් රට පාලනය කරේ. ඒ කාලේ ඔවුන්ට බැරුණා පාතාලේ වර්ධනය කරන්න. ඒ කාලේ ඔවුන්ට බැරුණා අපේ දරු දැරියන් මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙන එක නවත්තන්න. එදා ඒගොල්ලෝ කරේ පාතාලයට මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර උපකාර කරපු එක. එහෙම කණ්ඩායම්. දැන් අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඇවිල්ලා අපි පාතාලය මත්ද්‍රව්‍ය උවදුර සහ ඒ පිටිපස්සේ සිටින දේශපාලන අධිකාරිය හෙළිදරව් කළා. ඒ සමාජ පිළිලේ අයින් කරන්න හදද්දී ඒකට විරුද්ධ වෙන කණ්ඩායම. ඒගොල්ලෝ තමයි මේ 6 වසරේ දරුවන්ට මේ තරම් හොඳ කලින් මේ දේශකයෝ කතා කරපු ඒ තරම් හොඳ අධ්‍යාපන ප්‍රතිස්ථාන ගෙන එන එක වසරකින් කල් දාලා තියෙනවා. හරිනම් ඒගොල්ලෝ ඒ පරපුරෙන් සමාව ගන්නවා. ඒතරක් නෙවෙයි. ඒගොල්ලෝ විවේචන හැදුවා. දැන් දිත්ත සුලිකුණාට ඇති වුණා. නොවැම්බර් මාසේ 26 27 28 වගේ දවස්වල ඒගොල්ලෝ මතය හදනවා ඒ දිත්ත සුලිකුණාටුව සම්බන්ධයෙන් මේ රජය හරියට මැදිහත් වුණේ නැහැ. අවශ්‍ය සහන සේවා සැලසුවේ නැහැ. කෑගල දිස්ත්‍රික්කයෙන් තමයි ඉස්සෙල්ලාම ඒ විපක්ෂ නායකතුමා ඇවිල්ලා දෙහියොට ප්‍රදේශයේ තැනකදී තමයි මාධ්‍ය වලට ප්‍රකාශ කරේ ඒවා ගෙවලා නැහැ. හැබැයි ඒ මාධ්‍ය සාකච්ඡාව ඒ මාධ්‍ය වලට වොයිස් කට් එක දෙන්න දවස් කීපයකට කලින් දෙසැම්බර් 5 වෙනිදා උදේවරු අපි මම සම්බන්ධ වෙලා දෙහියෝ විට දයිගල වසමේ 30 දෙනෙකුට පළවෙනි රුපියල් 25000 ආධාර මුදල අපි දුන්නා. දෙසැම්බර් 5 උදේවරු කියලා ගන්නේ තාම අයවැය සම්මත වෙලත් නැහැ. අයවැය සම්මතුනේ එදා හවස ඡන්ද විමසීම. දිත්ත සුලිකුණාටුව ආවේ 27 වෙනිදා. අපි පළවෙනි ආධාර මුදල රුපියල් 25000 පළවෙනි ආධාර මුදල අපි ලබා දුන්නේ දෙසැම්බර් 5 වෙනිදා උදේ. අපි සතියක් ඇතුළත රජයක් හැටියට ඒ තරම් කෙටි කාලයක් ඇතුළත අපි ඒ සහනාධාර ලබා දෙන්න අපි මැදිහත් වුණා. හැබැයි ඔවුන් මතයක් හදනවා මේ රජයේ මැදිහත් වෙලා ඒ සහනාධාර ලබා දීම හරියට කරන්නේ නැහැ කියලා. මම දැක්කා එක් විපක්ෂයේ නියෝජිතයෙක් පාර්ලිමේන්තුවෙන්වත් බැරි වෙච්ච කෙනෙක් මේ සමීක්ෂණ වාර්තා වලින් ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙනවා. අපි කියනවා
ඒ මහත්තයාට පුළුවන් නම් ඒ සමීක්ෂණ වාර්තාව පෙන්වන්න කියලා. නමුත් පසුගියදා අපේ රටේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය මේ දිත්වා සුලිකුණාටුව සම්බන්ධයෙන් මේ රජයේ මැදිහත් වීම පිළිබඳව සමීක්ෂණයක් කරා. රට පුරා සමීක්ෂණයක් කළා. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල දැන් එළි දක්වලා තියෙනවා. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව දිත්වා සුලිකුණාටුව අවස්ථාවේදී ඒ ගලවා ගැනීම කටයුතු සඳහා කරපු හදිසි මෙහෙයුම් සහ හදිසි අවස්ථා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් මේ රටේ ජනතාවගෙන් 74.6ක් සෑහීමකට පත් වෙනවා. දිත්වා සුලිකුණාටුවේදී සහන සේවා සැපයීම සම්බන්ධයෙන් මේ රටේ ජනතාවගෙන් 73.1ක් සෑහීමකට පත් වෙනවා. ඒ වගේම දිත්වා සුලිකුණාටුවෙන් පසු අත්‍යවශ්‍ය සේවා ජලය විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා යථාවත් කිරීම පිළිබඳව ඒ සම්බන්ධයෙන් මේ රටේ ජනතාවගෙන් 70.9ක් සෑහීමකට පත් වෙනවා. ඒ වගේම දිත්වා සුලිකුණාටුවෙන් පස්සේ මේ රට යලි ගොඩනැගීම සම්බන්ධයෙන් රජයේ බැදිහත් වීම 67ක් ජනතාවගෙන් 67ක් සෑහීමකට පත් වෙනවා. දිත්වා සුලිකුණාටුව වෙලාවේදී ඒ ආපදා තත්ත්වයේ කළමනාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත් වීම සම්බන්ධයෙන් 78.7 දෙනෙක් අපේ රටේ ජනතාවගෙන් සාතිශය බහුතරයක් සෑහීමකට පත් වෙනවා. එනිසා මේ රටේ ජනතාව ඊටම අවබෝධයෙන් කටයුතු කරමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. අද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අවිශ්වාසය හදපු ඒ කණ්ඩායම මතයක් හදනවා මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඒ ආර්ථිකය කඩා වැටෙමින් තියෙනවා කියලා. නමුත් සංඛ්‍යාලයක ඉදිරිපත් කරන්නේ එහෙම නෙවෙයි. මේ ආර්ථිකය ශක්තිමත් සහ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමෙන් කියන පැත්තට තමයි දත්ත තියෙන්නේ. අපි මේ කතා කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් අයවැයෙන් මුදල් වෙන් කිරීම ගත්තොත් 2024 වසරේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිවරයා හැටියට ඉන්න කාලේ අයවැයෙන් වෙන් කළේ රුපියල් බිලියන 237යි. ජාතික ජනබලවේග ආණ්ඩුවේ පළවෙනි අයවැයේදී 2025 අයවැයේදී අපි එක රුපියල් බිලියන 237 ඉඳලා රුපියල් බිලියන 619 දක්වා ඉහළ දැම්මා. 2026 මේ අයවැයේදී අපි එක තවත් ඉහළ දාලා රුපියල් 704ක් දක්වා රුපියල් බිලියන 704ක් දක්වා අපි ඉහළ දාලා තියෙනවා. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්තොත් 2024 වසරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙලා ඉන්නකොට අයවැයෙන් සෞඛ්‍ය සඳහා වෙන් කළේ රුපියල් බිලියන 350යි. අපේ පළවෙනි අයවැයෙන් අපි ඒ සඳහා වෙන් කළ රුපියල් බිලියන 479ක්. දෙවෙනි අයවැයෙන් රුපියල් බිලියන 555ක්. රාජ්‍ය ආදායම වැඩි කරලා තියෙනවා. 2024 රාජ්‍ය ආදායම වුණේ රුපියල් ට්‍රිලියන 4.09ක්. 2025 දී ඒක රුපියල් ට්‍රිලියන 5.12 දක්වා වැඩි කරලා තියෙනවා. ට්‍රිලියන එකකින් ඉහළ දාලා තියෙනවා. ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතය අයවැය හිඟේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරලා තියෙනවා. රාජ්‍ය ආදායම වැඩි කරලා තියෙනවා. අයවැය හිඟේ අඩු කරලා තියෙනවා. අපි මේ රටේ ස්ථාවර ආර්ථිකයක් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගමින් ඉන්නවා. මහ බැංකුව අධිපතිවරයා ආචාර්ය නන්දලාල් වීරසිංහ මැතිතුමා පෞද්ගලික අතිපුච්ච කෘත්‍රිම බුද්ධිය හා ඩිජිටල් යුගයේ ආර්ථික වර්ධනය කියන දේශනය කරමින් එතුමා කිව්වා අපේ රටේ ආර්ථික අර්බුදය ඇති වෙන්නට කලින් අපේ රට බංකොලොත් වෙන්නට කලින් අපේ බැංකුවට රුපියල් ට්‍රිලියන එක හිඟයක් සහිත බැංකුවක් අපට තිබ්බේ. හැබැයි මේ අවුරුදු දෙක ගත වෙද්දී අපි රුපියල් ට්‍රිලියනයක් අත ඇතිව ඉන්නේ. අපි රුපියල් ට්‍රිලියනයක් අත ඉතුරු කරගෙන ඉන්නේ. ඒ නිසා ඔහු කියනවා මේ රටේ වැඩිම ආදායමක් ඉපයූ සහ යහපත් මූල්‍ය විනයක් තිබූ හොඳම වර්ෂ දෙක පසුගිය වර්ෂ දෙකයි කියලා.
එනිසා අපි ජාතික ජන බලවේගයේ හැටියට අපි ආර්ථිකය ගොඩනගමින් ඒ වගේම සෞඛ්‍ය අධ්‍යාපනය මේ රටේ පරිසරය මේ හැම ශේෂ්ත්‍රයක්ම මහා මාර්ග පද්ධතිය ගමනාගමනය අපේ රටේ සමාජීය තත්ත්වයන් මේ හැම එකක්ම ගොඩනගමින් පිළිවෙලට ගමන් කරමින් ඉන්නවා. ඉතින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සැකේ අවිශ්වාසය හදවු මේ කණ්ඩායම් මේ විපක්ෂයේ කණ්ඩායම් ඔවුන් රට පාලනය කරද්දී හරියට රට පාලනය කරේ නැහැ. මේ රටේ ජනතාව අවුරුදු 76ක් දීලා තිබුණා ඒගොල්ලන්ට රට පාලනය කරන්න. ඒ අවුරුදු 76ෙම හරියට රට පාලනය කළේ නැහැ. නිසා අපේ රට සමාජීය වශයෙන් බිඳ වැට්ටුවා. සදාචාරමය වශයෙන් බිඳ වැට්ටුවා. ආර්ථික වශයෙන් බංකොලොත් කළා. ඒගොල්ලෝ හරියට රට පාලනය කරේ නැහැ. ඒ වගේම තමයි දැන් ඒගොල්ලෝ හරියට විපක්ෂ කාර්යභාරය කරන්නේ නැහැ. ඒගොල්ලන් රට පාලනය කරන්න බැරිවීම උනා විතරක් නෙවෙයි. ඒ සම්බන්ධයෙන් අසමත්කම විතරක් නෙවෙයි. විපක්ෂේ කාර්යභාරය කරන්නත් ඒගොල්ලෝ අසමත්. නිසා අපේ රටේ ජනතාව ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා දැන් මේ තියෙන අසමත් විපක්ෂයක් මේ තියෙන සුන්බුන් විපක්ෂයක් ඒගොල්ලන්ට බෑ අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයවත් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධයවත් සාධාරණ විවේචනයක් ගේන්නවත් අසමත් කණ්ඩායමක් මේක. නිසා අපි මේ පැත්තෙන් ඒක තේරුම් ගන්න ඕන කියලා මම විශ්වාස කරනවා. රුසියානු වැකියක් තියෙනවා හොඳ දෙයක් වෙනුවට නරක දෙයක් දෙන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. හැබැයි නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන්න පුළුවන් ධෛර්යවන්ත මිනිස්සුන්ට පමණයි කියලා. ඉතින් ජාතික ජන බලවේගය එම ධෛර්යවන්ත දේශපාලන ව්‍යාපාරයක්. නිසා අපි මේ අසමත් කණ්ඩායම් වල මේ අසමත්කම් නිසා මේ රට ගොඩනගන්න තියෙන ඉඩකඩ අපේ දූ දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලබා ගැනීමට තියෙන ඉඩකඩ මොහොතක්වත් ආපස්සට හරවන්න අපි සූදානම් නැහැ. අපි මේ රටේ අපේ දූ දරුවන් අපට වඩා දැනුවත් අපට වඩා හැකියාවෙන් පරිපූර්ණ අපට වඩා දියුණු පරපුරක් ලෙස ගොඩනගන්න අපි උපරමයෙන් මැදිහත් වෙනවා කියන විශ්වාසය ලබා දෙමින් මගේ කෙටි වචන ස්වල්පය අවසන් කරනවා. ඔබ සැමට බොහොම ස්තුතියි.